දන්නවද බිම් ප්‍රමාණය අනුව ලෝකෙ ලොකුම ගොඩනැගිල්ල මොකක්ද කියලා? මේක තමයි චීනයේ නිව් සෙන්චුරි ග්ලෝබල් සෙන්ටර්. 2013 අවුරුද්දේ විවෘත කරපු මේ ගොඩනැගිල්ල තියෙන්නේ චීනයේ චෙන්ඩු නගරයේ. ඉතින් මේ ගොඩනැගිල්ල ලෝක වාර්තාව පිහිටුවන්නේ භූමියේ වැඩිම ඉඩක් තුල ඉදිකළ ගොඩනැගිල්ල විදිහට. මේ ගොඩනැගිල්ලේ දිග මීටර් 500ක්, පළල මීටර් 400ක්, උස මීටර් 100ක්. ඉතින් මේක පොළවේ වර්ග මීටර් ලක්ෂ 2ක් තුල පැතිරිලා තියෙනවා. ඒ කියන්නේ කොළඹ ආර් ප්‍රේමදාස පිට්ටනිය වගේ 14 ගුණයක් විතර ඇති. මේ ගොඩනැගිල්ලේ විශේෂම දේ තමයි මේක ඇතුලේ කෘත්‍රිම මුහුදු වෙරළක් තියෙනවා. ඇත්තටම රැල්ලත් ගහනවා. ඉර බැහැගෙන යන විදිහට පේන්න ලොකු ස්ක්‍රීන් එකකුත් තියෙනවා. ඊට අමතරව හෝටල්, shopping mall, විනෝද උයන් වගේ ඒවත් මේකේ හදලා තියෙන්නේ. ඇත්තටම කුඩා නගරයක් වගේ. මේ විනෝද උයන්වල වෝටර් පාක්, රයිඩින්, ගේමින් වගේ හැමදේම තියෙනවා. ඒ වගේම කෘත්‍රිමව හදපු හිම මත ලිස්සා යාමේ ස්ථානයකුත් තියෙනවා. චීනය වගේ රටක ඒ වගේ දෙයක් ලොකු සංචාරක ආකර්ෂණයකට හේතුවක්. ඒ වගේම මේ ගොඩනැගිල්ල ඇතුලේ කාලගුණය පවා අවශ්‍ය විදිහට වෙනස් කරන්න පුළුවන්. අවශ්‍ය නම් ඉර බහින අවස්ථාවක් නැත්තම් හිම මිදෙන සීතලක් මේක ඇතුලේ හදන්න පුළුවන්. ඉතින් චීනය මේ වගේ එකක් හැදුවේ සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කරන්න. ඒ වගේම ආර්ථිකය ඉහළ නංවන්නත් මේ වගේ ව්‍යාපෘති වැදගත්. ඉතින් මේක ගොඩනැගිල්ලක්ද නගරයක්ද? ඇත්තටම මේක එක වහලක් යට බීච්, හොටෙල්, shopping mall, විනෝද අවස්ථා ඔක්කොම තියෙන ලෝකෙ වෙනස්ම සංකල්පයක්.